Right. Good morning. Good morning, sir. හරි. අද දිනුලිට එන්න වෙන්නේ නැහැ කිව්වා. මේ right. අද අපි පටන් ගන්න යන්නේ දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම මොකද්ද? තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවල. තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලියේදී අපි මුලින්ම අඳුරගන්නේ මොකද්ද මේ පද්ධතියක් කියලා. දැන් අපි ඊතරම දැන් අහන දෙයක් තමයි සිස්ටම් කියලා කියනවා ගොඩක් වෙලාවට. හරිද? එතකොට මොකද්ද මේ පද්ධතියක් කියලා කියන්නේ? පද්ධතියක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මොකක් හරි සංගණක කීපයක් එකතු වෙලා එකට වැඩ කරලා අවසානයේ මොකක් හරි ප්‍රතිඵලයක් දෙන එකකට අපි සරලව කියන පද්ධතියක් කියලා. තොරතුරු පද්ධතියත් ඒ වගේ. තොරතුරු පද්ධතියේ එක් එක් කොටස් පිටතම මොකක් හරි අපි තොරතුරු පද්ධතියක් හදන්නේ මොකක් හරි ගැටලුවකට විසඳුමක් හොයාගන්න. ඒ ගැටලුවට විසඳුම හොයාගන්න යනකොට ඒකේ ප්‍රශ්නේ කුඩා කුඩා කොටස් තමයි අපි විසඳන්නේ. කුඩා කුඩා කොටස් විසඳලා අපි අවසානයේ අපිට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්න. ඒ වගේ සරල දෙයක් තමයි තොරතුරු පද්ධතියක් කියන්නේ. එතකොට පද්ධතියකට දෙන්න පුළුවන් මොනවාද උදාහරණ සාමාන්‍යයෙන් දැන් අපි එදිනදා ජීවිතේ මොන වගේ පද්ධතියක් තියෙන්නේ? නිකන් කියන්න බලන්න මේ තොරතුරු පද්ධතිය නැතුව වෙන මොනවද තියෙන පද්ධති? පාසල පද්ධතියක් කියලා. හා පාසල පාසලත් පද්ධතියක් ඕක. පාසලත් පද්ධතියක්. මොකද ඒකේ දැන් මේ පද්ධතිය ඉන්නව කවුද? ඒකේ තියෙන සංගঠක ටික මට කියන්න පාසල කියන පද්ධතිය. ඒකේ ආදානයක් විදියට ගත්තොත් අපි ඒ කියන්නේ ළමයි ඒගොල්ලෝ ප්‍රොසෙක්ෂයක් විදිහට තැන්දි කරන්නේ රටට වැදදායි පුද්ගලෙක් බිහිකරන්නේ. ඒ කියන්නේ පුද්ගලෙක් හදන එක. එතකොට සැකසීමේදී අර මොකක්ද අර යහපත් පුරවැසිය රටට බිහි කරන්නේ. ඔව්. හරි. එතකොට සරලව ගත්තොත් මෙහෙමයි. දැන් පාසල කියන පද්ධතියේ සංගඨක කියලා ගත්තොත් සංගඨක තමයි පාසලේ ඉන්නවා, විදුහල්පති ඉන්නවා, ගුරුවරු ඉන්නවා, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා. ඊට පස්සේ මේ වැඩ කරන සුළු සේවකයන් ඉන්නවා. දැන් මේ පාසල් පද්ධතිය ඒගොල්ලෝ තමයි අනිත් ඒ ගොඩ නැගිලි තියෙනවා. නේ? ඩෙස්ක් කොටු, බංකු, වයිට් බෝඩ්, ෆෑන්ස් ඒව හැමදේම තියෙනවා. එතකොට මේ පාසල කියන පද්ධතිය අන්නේව තමයි සංගඨක. එතකොට මේ සංගඨක අපි හිතමු එකක් හරි නැති වුණොත් දැන් අපි හිතමු ශිෂ්‍යයෝ නැතුව පාසලක් වැඩක් තියෙනවද? විදුහලපති නැති පාසල, ගුරුවරු නැති පාසල, ඒ සංගඨක ටික ඔක්කොම තියෙනවා. ඒ එක එක්කෙනාට වෙන වෙනම රාජකාරි තියනවා කරා. අන්නේ කට්ටිය එකට එකතු වුණාම තමයි පාසල කියන පද්ධතියක් හැදෙන්නේ. අපි ප්‍රින්සිපල් වෙනම ගත්තොත් අපි කියන්නේ නැහැ පාසලක් කියලා. ගුරුවරු වෙනම ගත්තොත් අපි පාසලක් කියලා කියන්නේ. එතකොට මේ සියලුම දෙනා එකතු වෙලා අපි කියනවා අන්න පාසල් පද්ධතිය. පාසල් පද්ධතිය මොකටද වැඩ කරන්නේ ඇත්තටද? ඔයා කියව එක හරි. රටට වැඩදායක පුරවැසියෙක් නැත්තම් උගත්කමින් වැඩි පුද්ගලයෙක් බිහි කරන තමයි පාසල් පද්ධතිය ක්‍රියා කරන්නේ. ඒ සංගঠන ඔක්කොම ක්‍රියා කරන්නේ අන්නේ වෙලෙට. රයිට් හරි. එතකොට අපි හිතමු තව එකක්. තව එකක් මොකක් හරි තියෙන උදාහරණයක්. අපි ශරීරය ගත්තොත් අපේ ශරීරෙත් එක එක පද්ධති තියෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය. නේ? ශ්වසන පද්ධතිය. එතකොට ඒ එක එකෙන් වෙන වෙනම කාර්යයන් සිද්ධ කරනවා. ඊළඟට අපි මේ වාහනයක් ගත්තොත් ගියර් බොක්ස් එක. ඒකේ තියෙනවා ගියර් බොක්ස් එකේ ගොඩක් වීල්ස් ගොඩක් තියෙන ඇතුලේ. ඒ ඇතුලේ එයා දැන් අපිට ගියර් බොක්ස් එක ලොකුවට එකක් විදිහට පෙවුනට ඒක ඇතුලේ තියෙනවා ගොඩක් වීල්ස් ගොඩක් තියෙනවා. ඒ ඔය වීල්ස් එකිනෙකට ක්‍රියා කරලා තමයි අපිට අවශ්‍ය ෆස්ට් එක සෙකන්ඩ් එක තර්ඩ් එක ඒවා අපිට ඒක තමයි අවුට්පුට් එක. ඒක තමයි අපිට ලබලා දෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පද්ධතියක් හඳුන්වන්න පුළුවන්. රයිට්? එතකොට පද්ධතියක් යනු කොහොමද? පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වය සංගත සමූහයක එකතු වෙයි. අන්න හරි. දැන් අපි ඒක තමයි කතා කරන්නේ. නිරන්තර සමූහයක් විදිහට ක්‍රියා කරනවා. ඒකට අපිට අවශ්‍ය ප්‍රතිඵලය ලබලා දෙන්න. right?
පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට. මේක ඒ විදිහට කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ කිසිසේත්. මේකේ අදහස තමයි ඔලුවට ගන්න. පොදු අරමුණක් සාක්ෂාත් කරගන්න. පාසල් පද්ධතියේ පොදු අරමුණක් තියෙනවා. එතකොට අපි ගියර් බොක්ස් එකක් ගත්තොත් පොදු අරමුණක් තියෙන. ඒකේ අපිට ගියර් පද්ධතිය මාරු කරන්න ඕනේ. එතකොට ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් පොදු අරමුණක්. අන්න ඒ වගේ. සංගණක ක්‍රියා කරන්නේ පොදු අරමුණක් වෙනුවෙන්. right? මෙන්න මේක වැදගත්. නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වය. ඒ එකින් එකට සම්බන්ධ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අන්න ඒක තමයි පද්ධතියක් කියලා කියන්නේ. right. ඔයා කිව්වේ විදියට මේ පද්ධතියක් ගැන කතා කරනකොට අපිට මේ මූලික සංගතක කතා කරන්න නැතුව ඉන්න බෑ. මොනවද මේ මූලික සංගතක? ඕනම පද්ධතියක තියෙනවා ආදානයක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා, ප්‍රතිදානයක් තියෙනවා. ඉතින් ওই තුන එකතු වුණාම තමයි අපි පද්ධතියක් කියලා කියන්නේ. right? පද්ධතියක් කියලා කියන්නේ. එතකොට ඔයා කිව්ව විදිහට පාසල් පද්ධතිය. පද්ධතිය පාසල් පද්ධතිය අරමුණ රටක වැඩදාගේ යහපත් පුරවැසියෙක් බිහි කිරීම ආදානීය දරුවා වාකිව හරි සැකසීමන්න සැකසීමෙන්න මේ සැකසීමේ තමයි අර අන්ත ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ගුරුවරු ශිෂ්‍යයෝ ප්‍රින්සිපල් සුළු සේවකයෝ වැඩ කරන කට්ටිය ඒ ඔක්කොම එකතු වෙලා ක්‍රියා කිරීම තමයි මේකේ ක්‍රියාවලිය. එතකොට අපේ ප්‍රතිදානය යහපත් පුරවැසියන් උගත් බුද්ධිමත් යහපත් පුරවැසියන් රටට දායාද කිරීම තමයි. ඔන්න ඒක තමයි පාසල් පද්ධතියේ අපි කියන්නේ input output process, right? ඒ වගේම දැන් අපි ඇත්තටම දැන් පද්ධති ගැන කතා කරන්නේ අපි ඉගෙන ගන්න තොරතුරු තාක්ෂණය. ඉතින් අපිට වැදගත් වෙනවා මොකද්ද මේ තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ. තොරතුරු පද්ධතියකුත් ඒ වගේ තොරතුරු පද්ධතියක ඉන්පුට් එකක් තියෙනවා, process එකක් තියෙනවා, output එකක් තියෙනවා. දැන් අපි සිස්ටම් ගැන කතා දැන් අපි ප්‍රෝග්‍රෑමින් ගැන ගිය පාඩමේ කතා කරා. මතක තියාගන්න ප්‍රෝග්‍රෑමින් වල අපි කරපු examples වල user මොකක් හරි input එකක් දෙනවා. අපි හිතමු screen එක වැටෙනවා input any number. අන්න එයා input එක දෙනවා. එයා input එක දුන්නාම මොකද්ද ඒ program එකකින් කරන්නේ? අන්න සැකසීමක් සිද්ධ කරන process එකක් සිද්ධ කරනවා. right? අපි input එක දුන්නාන් පස්සේ input එක දෙන්නේ නැතුව අපිට එයා process එකක් කරන්නේ process කරලා අපිට අවශ්‍ය result ගන්න output එකක් විදිහට ලබා දෙනවා. සරලව ගත්තොත් තොරතුරු පද්ධතියක් එහෙමයි. අපි මොකක් හරි input එකක් දෙන්න ඕනේ. right? දුන්නාම එයා ඒක අනුව process කරනවා. ඒ අර processing part එක තමයි ඇත්තටම අපි programming කියලා කරන්නේ. right? ඒ කොහොමද ඇතුලේ ක්‍රියාකාරීත්වය කරන්න කියලා program කරන එක තමයි අපි programming වල සිද්ධ වෙන්නේ. ඒ අපිට අවශ්‍ය ප්‍රතිඵලය එන විදිහට තමයි අපි programming කරන්නේ. එතකොට මේ තොරතුරු පද්ධතිය තියෙනවා input එකක් process එකක් output එකක්. right? එතකොට තොරතුරු පද්ධතිය තියෙන්න පුළුවන් manual සහ computerized කියලා. manual කියන්නේ සාමාන්‍ය අපි පරිගණක භාවිතයක් නැතුව කරන දේවල් පරිගණක පාදක තොරතුරු පද්ධතියක් කියනවා computer based නැත්නම් computerized information system කියලා. right. මොනවාද මේ අක්තිරු නැත්නම් manual system කියලා කියන්නේ? දැන් අපි හිතමු පාසලේ පුස්තකාලයක් කියලා. පුස්තකාලේට ඉන්නවා පුස්තකාලේ ක්ලාක් කෙනෙක් ඉන්නවනේ. කවුරු හරි ළමයි කියලා පොතක් ගන්න එනවා. එතකොට ඒ පොත ගන්න කෙනාගේ මේ පොතේ නම කවුද ගෙනියන්නේ? එයාගේ නම, එයාගේ ස්ටුඩන්ට් ID එක, ඒ ඔක්කොම ලියාගෙන එයා අස්සනක් දාගන්නවා පොත බාර දෙනකොට. නැත්නම් පොත එළියට දෙනකොට. ඒ වගේ සිස්ටම් එකක් අපි කියන මැනුවල් සිස්ටම්. ඒකත් තොරතුරු පද්ධතියක් තමයි. මොකද ඒකේ තියාගන්න අපි තොරතුරු. මේ පුද්ගලයාගේ තොරතුරු. නැත්නම් පොතේ තොරතුරු. ඒවා අපි තියාගන්නවා. ඒවා අපි මැනුවල් සිස්ටම් එකක්. හරිද? පුස්තකාලයක් එහෙම ගත්තොත් ඒ කියන්නේ කම්පියුටර් පාවිච්චියක් නැති තැන අපි කියන මැනුවල් සිස්ටම් එකක්. අපි ඒකම කම්පියුටරයිස් කළොත් ඒ පුස්තකාලත් ඒ ක්ලාක් ඉන්න කෙනා කම්පියුටර් එකක් තියාගෙන එයා එන්ටර් කරනවා ගෙනියන පොත මොකක්ද? ළමයාගේ ස්ටුඩන්ට් ID එක මොකක්ද? ළමයාගේ නම මොකක්ද? right? අන්නේ විස්තර ටික එන්ටර් කරලා එයා කම්පියුටර් එකේ සේව් කරගන්නවා.
ඒතකොට ඒක ඇවිල්ලා කම්පියුටරයිස් ඉන්ෆර්මේෂන් සිස්ටම්. නැත්තම් පරිගණක තොරතුරු පද්ධතියක්. right? අනිත් වගේ අපිට මැනුවල් සහ කම්පියුටරයිස් වල ওই තොරතුරු පද්ධතිය වෙන් කරගන්න පුළුවන්. දැන් මේවා සාමාන්‍ය දැනීම නිසා ලකුවට අපිට කතා කරන්න දෙයක් නැහැ. එතකොට මේ දෙකේ තියෙන මොකක්ද වෙනස? අත්තිරු පද්ධතියේ පරිගණක පාලක තොරතුරු පද්ධතිය. අපි මැනුවල් සිස්ටම් එක දත්ත සැකසීමේ තොරතුරු ලබා දෙන පුද්ගලයා කියන මැනුවල් අතින් කරන නිසා ඒකේ දෝෂ ඇති වෙන්න ඉඩකඩ වැඩි. අපි කියනවා දැන් පුස්තකාලයේ ඉන්න කෙනා පොතේ ISBN නම්බර එක වැරදිට ලියා ගන්න. රයිට්? එයාගේ එතකොට ඒ රෙකෝඩ් එක වැරදි. පුස්තකාලේ පොත්වල ස්ටොක් එකක් ගන්නකොට එයා දීලා තියෙන වෙනස් පොතක්. එතකොට ස්ටොක් එක වර්ධිනවා. රයිට්? නැත්තම් අපි හිතමු ඒ ලියා ගන්න ගෙනියන ශිෂ්‍යයාගේ නම නැත්තම් ස්ටුඩන්ට් ID එකේ වැරදිට ලියා ගන්නවා. එතකොට අර රෙකෝඩ් එක වැරදි. ඒ නිසා අර මැනුවල් කරනකොට ගොඩක් වෙලාවට වැරදි වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. එතකොට කම්පියුටරයිස් කරාම ඒ වැරදි ගොඩාක් කන්ට්‍රෝල් වෙනවා. දැන් අපි හිතමු බාකෝඩ් සිස්ටම් එකක් තියෙනවා නම් එතන ඒ බාකෝඩ් ස්කෑන් එක අර පොතේ ISBN නම්බර එක ගලවලා මේක ටක් ගාලා සිස්ටම් එකට දාගන්නවා. එතකොට පොතේ ඩීටේල්ස් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. ඊට පස්සේ ස්ටුඩන්ට් එනකොට ස්ටුඩන්ට් දෙනවනේ කාඩ් එකක්. ඒ කාඩ් එක ස්කෑන් කරලා තමයි කම්පියුටර් එකට ඒ රෙකෝඩ්ස් ටික යන්නේ. එතකොට ඒක කිසිසේත්ම වරදින්නේ නැහැ. හරිද? ඒ ටික ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. එයාට දෙන්නේ ස්කෑන් කරන්න විතරයි. ඒ නිසා දෝෂ ඇතිවීම අවමයි. දෝෂ 100%ක් නැහැ කියලා කියන්න බෑ. මොකද ඕනම මේ හයි ලෙවල් එකේ කම්පියුටර් සිස්ටම් එකක් වල දෝෂ ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් මේ දවස්වල ගොඩක්ම යනවා හැකින් කියලා. සිස්ටම් එක හැක් කරන්න පුළුවන්. ඒ කියන්නේ සිස්ටම් එක හැක් කරන්න පුළුවන් වෙන්නේ සිස්ටම් එකේ දෝෂයක් තියෙන නිසා. මොකක් හරි ලූස් පොයින්ට් එකක් තියෙනවා. ඔය සිස්ටම් වල 100%ක්ම කාටවත් කියන්නේ හරියටම පර්ෆෙක්ට් කියලා. එහෙම වැරදි වෙන්න පුළුවන්. හැබැයි මැනුවල් එකට වැඩිය ගොඩක් නිරවැරදි. මැනුවල් එක සාමාන්‍ය 50ක් නිවැරදි නම් මේක 99ක් නිවැරදි. කියන්නේ වරදක් වෙන්න පුළුවන් සම්භාවිතාව ඉතාම අඩුයි. කම්පියුටර් සිස්ටම් එකේ. ඊළඟට මැනුවල් එකේදී තොරතුරු සකසා ගැනීම සඳහා වැඩි කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි පොතක ලියලා ඒව කළා මේව කළා. ඒකට ගොඩක් කාලය යනවා. දැන් අපි හිතමු දැන් මේ ලංකාවේ සුපර් මාකට් එකක් ගත්තොත් අපි හිතමු සිස්ටම් මොනවත් නැහැ. එතකොට කස්ටමර්ස්ලා එනකොට එයා පොතක ලියලා ඔක්කොම කරලා තමයි බඩු ටික දෙන්නේ. එහෙම හදිසියක් තිබුණා නම් ඔය පෝලිං වල මේ ෆුඩ් සිටි වල කොච්චර පෝලිං තියෙයිද? මොකද එක්කෙනෙක් ප්‍රොසෙස් කරන්න ගොඩක් කාලය යනවා. right? හැබැයි ඒක කම්පියුටරයිස් කරලා තියෙන නිසා ඉතාලම අඩු කාලයකින් ගොඩක් කට්ටියට සර්විස් එක දෙන්න පුළුවන්. කාලය ගොඩක් වැය වෙනවා වගේ. ඊළඟට මැනුවල් එකේදී දත්ත ගබඩා කරන්න ගොඩක් ඉඩ ඕනේ. දැන් පොත්වල රෙකෝඩ් කරනකොට එක පොතක් සාමාන්‍ය අවුරුදු දෙක තුනක් පාවිච්චි කරන්න බෑනේ. සාමාන්‍යයෙන් මාසයක් දෙකක් පාවිච්චි කරා. ඊට පස්සේ වෙන පොතක් ගන්න වෙනවා. එහෙම පොත් ගොඩ ගහන්න වෙනවා. ඒක තියාගන්න තැනක් තියෙනවා. ඒ නිසා මේ මැනුවල් සිස්ටම් එකක් කරගෙන යන එක ඉතාම සංකීර්ණයි. ඒ වගේම තමයි කම්පියුටර් සිස්ටම් එකේදී කාමරයක් නැත්නම් ලොකු බිල්ඩින් එකක් පිරෙන්න තියෙන දත්ත මෙන්න මේ පොඩි චිප් එකක නැත්නම් පෙන් එකේ තියාගන්න පුළුවන්. රයිට්? ඒක තමයි විශේෂත්වය කම්පියුටර් සිස්ටම් එකක. ඒක ඊටාම වැදගත් වාසියක්. මොකද ගොඩාක් අපිට ඉඩ ඉතුරු වෙනවා මෙන්න මේ කම්පියුටර් සිස්ටම් එක නිසා. දැන් ගොඩාක් ඔෆිස් වල බැලුවොත් එහෙම කම්පියුටර්ස් ටිකක් විතරයි තියෙන්නේ. කිසිම ෆයිල් කබඩ් එකක් එහෙම දෙයක් හොයාගන්නවත් නැහැ. ෆයිල් සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ සමහර වෙලාවට ගොඩක්ම අර අත්‍යවශ්‍යම දේවල් තියාගන්න. එහෙම නැතුව ෆයිල්ස් කබඩ් ලොකුවට පේන්නේ නැහැ. දැන් ගොඩක් ඔෆිස් වල එහෙමයි. කම්පියුටර්ස් ටික විතරයි තියෙන්නේ. එතකොට ගොඩාක් ඉඩ ඉතුරු වෙලා තියෙනවා. right? ඒකට දැන් අර ගොඩක් වෙලාවට කට්ටියට ගෙදර ඉඳන් උනත් තමන්ගේ ජොබ් එක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකද මේ එහෙම තිබ්බේ නැත්තම් එයා ඔෆිස් එකටම යන්න ඕනේ. ෆයිල් දිගාරින්න ඕනේ. එකින් එක පෙළ බලන්න ඕනේ. එහෙම කරන්න අවශ්‍ය නෑ දැන්. තමන්ගේ ගෙදර ඉඳන් කම්පියුටර් එක තියාගෙන
තමන්ගේ වැඩ ටික ඔෆිස් එකේ වැඩ ටික ගෙදරින් ඉඳන් කරන්න පුළුවන් මට්ටමක් දැන් තියෙන්නේ මේ කම්පියුටර් සිස්ටම් නිසා. ගත්ත නොයෙක් ව්‍යසන වලට භාජනය විය හැකි ඇත්තද? අන්න එතනදී දැන් අපි මැනුවල් සිස්ටම් වලදී දැන් පොත්පත් ඔක්කොම අපි ගොඩ ගහගෙන හිටියන් පස්සේ කාමරේ හදිස්සියක් ගිනි ගත්තොත් මොකක් හරි ගින්නක් ඇවිල්ලා ඒ ඔක්කොම විනාශ වෙනවා. දැන් අපිට මැනුවල් සිස්ටම් එකේ තියෙන ලොකුම අවාසිය තමයි අපිට උපස්ත කරගන්න බෑ. නැත්තම් බෑකප් කරගන්න බෑ. අපි හිතමු දැන් අපි ළඟ පොත් 100ක් තියෙනවා මේ ලියපු රෙකෝඩ්ස්. ඕක අපිට බෑකප් කරගන්න පුළුවන්. උපස්ත කරගන්න පුළුවන්. පුළුවන්ද බෑද? නිදිද? බෑනේ. බැරිත් නෑ නේද? ඉතින් අපි පොත් පොත් 100ක් පොත් 10ක් තියනවා කියලා. ඒ පොත් 10 ෆොටෝකොපි ටිකක් ඕනනම් තියාගන්න පුළුවන්. හැබැයි ඒකත් ඉඩ ගොඩක් යන වැඩක්. ඒ පටන් එනවද නේද? හරි. උපස්ත කරගන්න පිටපත් කරගන්න බැරි කමක් නැහැ. දැන් අපි හිතමු මේ එක රූම් එකක තියෙන ડોකියුමන්ට්ස් ටික ෆොටෝකොපි කරලා තව රූම් එකකට දාන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රැක්ටිකලි කරන්න බෑනේ. ප්‍රැක්ටිකල් නෑ කරන්න පුළුවන්. නමුත් ඒක වැඩක් නෑ කළා. මොකද තවත් ඉඩක් යනවා. හරිද? ඒතකොට තවත් කාලය යනවා පිටපත් කරන්න. අන්න ඒක නිසා බෑකප් කරන්න නැත්නම් උපස්ත කරන්න හරි අමාරුයි. හැබැයි අපි කම්පියුටර් සිස්ටම් එකේදී අපිට බෑකප් කරන්න පුළුවන්. දැන් අපි මම කිව්ව අර පෙන් එකට දාගන්න පුළුවන් ටික අපිට තව කොහේ හරි කම්පියුටර් එකක ඒක සේව් කරලා තියාගන්න පුළුවන්. බෑකප් කරගන්න හරිම ලේසියි. රයිට්? බෑකප් කරගන්න හරිම ලේසියි. තප්පර ගානක් යන්නේ. ඒක බෑකප්ස් අපිට 10ක් 15ක් හරි වෙන වෙන ලොකේෂන් වල තියාගන්න පුළුවන්. අන්න ඒක තමයි සේෆ්ටි එක වැඩි එතකොට අපේ දත්තවල. ඇයි? දැන් මොකක් හරි හේතුවක් නිසා මගේ කම්පියුටර් එක වැඩ කරන්නේ ගිනි ගත්තා කියලා හිතමු. රයිට්? මේ කම්පියුටර් මේ රූම් එකේ තියෙන ඔක්කොම ගිනි ගත්තා. හැබැයි මම කොහේ හරි වෙන තැනක දැන් නිකම් මට කියන්න අපේ data උපස්ත කරගන්න පුළුවන් නිකන් ස්ථාන කීපයක් තැන් කීපයක් ආරක්ෂිත තැන් කොහෙද බෑකප් කරගන්න පුළුවන්? පෙන් එකට වගේ දාලා තියන්න. ඔව් පෙන් එක දාගන්න පුළුවන්. හරි. ඒක එක ක්‍රමයක්. පොඩි චිප් හ්ම් තියෙනවා ඒ ඉතින් පෙන් එකක් වගේ යනවා නේද? හ්ම් ඒ කියන්නේ කම්පියුටර්ස් වල නැතුවද? කම්පියුටර්ස් වලත් එක්ක කම්පියුටර්ස් වලයි තාම මොකක් හරි ක්‍රම තියනවාද? ඒකේ නැතුව තාම මොකක් හරි ක්‍රම තියෙනවා. මම කියන බෑකප් කරන ක්‍රම දැන් අපි තුන් කම්පියුටර් එකක් කියලා. දැන් කම්පියුටර් එකේ වගේ ෆෝල්ඩ් එක මොකක් හරි දෙයක් කරලා ඩැමේජ් වෙන්න පුළුවන්. ෆෝල්ඩ් එක ඕපන් වෙන්නේ. ඒක වෛරස් එකක් කියලා. ඔයාලට පුළුවන් කම්පියුටර් එකේම තව D එකේ තව ෆෝල්ඩර් එකක් හදලා ඔයාගේ ඒ ටිකම බෑකප් කරලා තියාගන්න. ඒතර අර ෆෝල්ඩර් එකට මොකක් හරි වුණොත් අර අනිත් ෆෝල්ඩරේ බඩු තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි හිතමු කම්පියුටර් එකම අපේ රිස්ක් එකක් තියෙනවා. කොයි වෙලේ මේක ක්‍රෑෂ් වෙයිද? කොයි වෙලේක මේක මේ වැඩ කරන්න තු ස්ටාර්ට් වෙන්නේ නැතුව යයිද? එහෙම අපිට බයක් තියෙනවා. ඇත්තටම බයක් ඇති වෙන්න ඕනේ. මොකද කම්පියුටර් කියන්නේ මේ ඉලෙක්ට්‍රොනික කියන දේවල් අපිට සත පහකට විශ්වාස කරන්න බෑ. දැන් මේ හොඳට වැඩ කරන තියෙනක තව මොහොතේ වැඩ කරන්නම නැතුව යනවා. ඒ නිසා දැන් අපි කරන ටික ඔයා කිව්වා වගේ පෙන් එකකට දාලා තියාගන්න. රයිට්? එතකොට අපි හිතමු පෙන් එකක් දැන් අපි ගොඩක් වෙලාවට තියාගන්නේ වෙලා. එක්ක ලාච්චුක දාලා නැත්තම් සාක්කුවේ දාගෙන යනවා මොකක් හරි වෙලා. කම්පියුටර් එකක් ඩැමේජ් වුණා, පෙන් එකක් ඩැමේජ් වෙලා කිසිම දෙයක් මේ නෑ මේ අපිට තියාගන්න මේ බෑකප් කරගත්ත ටිකක් නෑ. ඒකට මොකක්ද සොලියුෂන් එක?
පෙන් එකෙත් නෑ. පෙන් එකෙත් ඩැමේජ් එකක්. මොකක්ද? ඔයාලට පුළුවන් මේ ඉන්ටර්ෆේස් ඈ ඉන්ටර්ෆේස් කාඩ් ඇහුනේ. එක හරියට උත්තරේ හරි කියන්න. අයියේ කියන්න. ඉන්ටර්ෆේස් කාඩ් ඉන්ටර්ෆේස් කාඩ් එක. මොකද්ද ඉන්ටර්ෆේස් කාඩ් එක කියලා කියන්නේ? අර අතුරු මොනවද තියන්නේ අන්තගත් ඈ ඉන්ටර්ෆේස් කාඩ් එක ඒක මොකටද පාවිච්චි වෙන්නේ? ආනේ ඒකේ සාමාන්‍ය සිස්ටම් එක ඒක ඩේටා දාලා තියන්න බෑනේ. බෑ. නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක පාවිච්චි වෙන්නේ නෙට්වර්ක් කරන්න. නෙට්වර්ක් කරන්න. කම්පියුටර් නෙට්වර්ක් කරන්න. දැන් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයාගේ දැන් අපි හිතමු ඔෆිස් එකේ වැඩ කරනවා කියලා. ඔෆිස් එකේ data ටික ඔයාට පෙන් එක දාගෙන ඇවිල්ලා ගෙදර කම්පියුටරේ දාලා තියන්න පුළුවන්. පුළුවන් නේ. එකක් ක්‍රමයක්. අපි හිතමු ඔෆිස් එකේ එක වැඩ කරන්නේ නැතු කියලා. ඔන්න ඔයාගේ ගෙදරට ඇවිල්ලා ගෙදර අන්න සේෆ් තියෙනවා. රයිට්? හැබැයි දැන් තියෙන ආරක්ෂිතම ක්‍රමේ තාම කිව්වේ නැහැ. මොකක්ද? ආරක්ෂිතම ක්‍රමේ තමයි අහලා තියෙනවද Google Drive? ඔව් ඒ මොකක්ද? ඒකේ ඩේටා මේ දාලා තියන්න පුළුවන්ද? ඉස්කෝලේ දෙන මොකක් හරි මේ ඉස්කෝලේ හරි ක්ලාස් එකේ හරි මොකක් හරි කියන්නේ නැද්ද මෙන්න මේ drive එකේ තියෙනවා ඔයගොල්ලෝ ඒක පාවිච්චි කරන්න කියලා? එහෙට ආවමසන හිමියක් කිව්වේ ඈ? අපිට කියන්නේ නැහැ. ඔව් සමහර වෙලාවට දැන් මට පුළුවන් මොකක් හරි මගේ ડોකියුමන්ට් එකක් Google Drive එකේ සේව් කරන්න. ඒකට ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ. දැන් ඔයා සාමාන්‍ය Gmail account එකක් තියෙනවා නම් ඔයාට automatically Google Drive එකේ ඔයාට ස්පේස් එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාට GB යම්කිසි ප්‍රමාණයක් ෆ්‍රී ස්ටෝර් කරන්න පුළුවන් Google Drive එකේ. අපි හිතමු ඔයාගේ ෆයිල්ස් ටිකක් තියෙනවා කියලා, ෆොටෝස් ටිකක් තියෙනවා කියලා. ඔයාට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අර Google Drive එකට ගිහිල්ලා ඔයාගේ ටික සේව් කරන්න පුළුවන් අනේ drive එකේ. එතකොට ඔයාගේ කම්පියුටර් සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙනවා, ක්‍රෑෂ් වෙනවා. රයිට්? වැඩ කරන්නෙම නැහැ. ඔයාට පුළුවන් වෙන කම්පියුටර් එකකින් ඉන්ටර්නෙට් තියෙනවා නම් ඔයාගේ Gmail එකට ගිහිල්ලා ඔයාගේ drive එකට ගිහිල්ලා අන්න drive එකේ තියෙනවා අර සේව් කරපු data ටික. ඒක තමයි වඩාම සේෆ්ම වැඩේ. මොකද ඒ දත්ත තැන්පත් වෙන්නේ cloud එකේ. cloud එක කියන එක අපි කතා කරලා තියෙනවා. දත්ත තැන්පත් වෙන අවකාශයේ අන්තර්ජාලයේ right? ඒව කවදාවත් damage වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ backups තියාගන්න ඕනේ. හරිද? ඒ නිසා Google Drive එකේ අපි තිබ්බොත් ඒකේ තියෙන එක වාසියක් තමයි අපිට ඒක අපේ කම්පියුටර්ස් වලට මොනවා හරි වුණොත් ඒක ඕන වෙලාවක ගන්න පුළුවන්. අනිත් එක තමයි Google Drive එකේ තිබ්බහම අපිට ලෝකේ ඕනම තැනකට ගියන් පස්සේ අපි හිතමු මම යනවා චයිනා. චයිනා ගියත් මට ඉන්ටර්නෙට් එකට ලොග් වෙලා මගේ drive එකේ තියෙන දත් ටික මට access කරන්න පුළුවන්. නැත්තම් බාගත කරන්න පුළුවන්. අන්න ඒක තමයි සේෆ්ම ක්‍රමේ අපිට දත්ත ස්ටෝර් කරලා තියාගන්න. මම මේ මොතර ටිකක් කිව්වේ. පැහැදිලි නේද? ඔව් මතක තියාගන්න network interface card එකම ගාවන්න එපා මේකට. network interface card කියන්නේ අපි ඉන්ටර්නෙට් එක ගන්න පාවිච්චි කරන කාඩ් එක කියන්නේ NIC කියලා අපි කියන්නේ මතකද? ඔව් ඒ මතකයි. ආ right. උන්ට ඒක ඩේටා ස්ටෝර් කරන්න පුළුවන් ඉතින්. ඔව් data store කරන්න බෑ. ඒකේ data store කරනවා යාට ඕන ටික. හැබැයි අපේ data එක store කරන්න බෑ කොහොමද? ඔව්. right අපි මේක චුට්ටක් ලියාගමු මේ පොඩි note එකක් තියෙනත් මාතෘකාව ලියලා මෙන්න මේ පද්ධතියක් කියන්නේ කොහොමද කියන එක චුට්ට ලියලා
මේ පහළ ටික ඕනේ නැහැ. හරි සර්. පද්ධතික මූලික සංඝටක ලියා ගන්න. මේක දන්නවා නමුත් ඉතින් අර පොඩ නෝට් එකකට චුට්ටක් තියාගන්න මේ ටික. හරි සර්. හරි. පද්ධතික මූලික සංඝටක තමයි input output process. එතකොට තොරතුරු පද්ධතියක් ගත්තොත් ඒකත් එහෙම තමයි. data තියෙනවා, process තියෙනවා, information. මේ එතකොට input එක මොනවද වෙන්නේ? තොරතුරු පද්ධතික data. දත්ත. ක්‍රියාවලියක් තියෙනවා. output එක තමයි තොරතුරු. right? මේ ටික ඔයා ඉඳ තියාගන්න, ලියාගන්න manual system එකයි computer system එකයි තියෙන වෙනස්කම්. මේකට අපි කාලය ගත කරන්න අවශ්‍ය නැහැ. ඔයා හැබැයි ඉවරුණාන් පස්සේ මේක ඉඳ තියාගෙන ලියාගන්න note එක. right? right. දැන් අපි එනවා වැදගත්ම කොටසට මේ පාඩමේ. මොකද්ද වැදගත්ම කොටස? පද්ධති සංවර්ධන ක්‍රමවේද. දැන් අපි ගිය පාඩමේ කතා කරේම මේ ප්‍රෝග්‍රෑමින් ගැන. හරිද? ප්‍රෝග්‍රෑමින් කරන්නේ මොකටද? මොකටද? දන්නේ? මතක නෑ. ආ? මතක නෑ. අම්මේ ප්‍රෝග්‍රෑමින් ක්‍රම ලේඛනය කරන්නේ සරලයි. පද්ධතියක් හදන්නේ පද්ධතියක් හදන්න කොහොමද? ලොකුවට හිතන්න එපා. මොකද්ද කරන්නේ? ඇයි ප්‍රෝග්‍රෑමින් කරන්නේ? මොකටද? හිටියනම් ඔක්කු කාලා
ටොකු කනවා ටොකු. තොදුරු පද්ධතියක් ආ නිර්මාණය තොදුරු පද්ධතියක් ගොඩනැගීමට නෙවෙයිද? මේක අමතක කරන්නකො තොරතුරු පද්ධතිය ගැන. මම මේ පළවෙනි පාර ගැන අහන්නේ. ඇයි ප්‍රෝග්‍රෑමින් කරන්නේ? සංකීර්ණ කරගන්න එපා. සරලව හිතන්න. දැන් අපිට මේ ප්‍රෝග්‍රෑමින් නොකර ඉන්න පුළුවන්ද? බෑ නොකර ඉන්න බෑ මේ මොකද්ද මේ ගැටලුවක් ඇනලයිස් කරනවා කියන්නේ විශ්ලේෂණය කරනවා නේද? ඔය අයියෝ හිතන වෙලා තියෙන්නේ. ගැටලුවක් හඳුනා ගැනීම හා විශ්ලේෂණය කිරීම. සරලයි. මට විනාඩියක් දෙන්න. ඇයි බං ක්‍රමනේ ප්‍රෝග්‍රෑමින් කරන්නේ ගැටලුව විසඳන්නනේ. එච්චරයි. ප්‍රෝග්‍රෑමින් කරන්නේ ගැටලුවක් විසඳන්න. පැහැදිලිද? ඔව් ආ ප්‍රෝග්‍රෑමින් නොකර ඉන්නත් පුළුවන්. අපිට ගැටලු විසඳන්න ඕනේ නැත්තම් කම්පියුටර්ස් වලින් ගැටලු විසඳන්න ඕනේ නැත්නම් අපිට ප්‍රෝග්‍රෑමින් නොකර ඉන්න පුළුවන්. හැබැයි ගැටලුවක් විසඳන්න ඕන නම් අපි ප්‍රෝග්‍රෑමින් ප්‍රෝග්‍රෑමින් කරන්න ඕනේ. සරලම ගත්තොත් ගැටලු විසඳන්න තමයි අපි ප්‍රෝග්‍රෑමින් කරන්නේ. හරි. එතකොට දැන් ඔන්න අපි ගැටලු විසඳන්න ප්‍රෝග්‍රෑමින් කරනවා. දැන් අපි මේ කතා කරන්නේ ඊළඟට පද්ධති සංවර්ධන ක්‍රමවේද. මොකද්ද මේ කියන්නේ? දැන් අපි මේ පද්ධති ගැන කතා කරමු. පද්ධති සංවර්ධන ක්‍රමවේදයක් ගැන මේ කතා කරන්න යන්නේ. හරි? මුලින් ප්‍රෝග්‍රෑමින් කතා කරා පළවෙනි පාඩම. හරිද? මෙන්න මේක හොඳට ඔලුවට ගන්න. මේ පද්ධති සංවර්ධන ක්‍රමවේදයේ එක කොටසක් තමයි ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. හරි? මේ අපි යන්නේ සිස්ටම් එකක් ඩෙවලොප් කරන්න. ඒ සිස්ටම් එකක් ඩෙවලොප් කරන්න යන පාරේ එක කෑල්ලක්, එක කොටසක් තමයි ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. හොඳයිද? පැහැදිලිද? ඔව් රයිට්? පස්සේ උගම් වෙන වෙනම කියන්න බෑ. පද්ධති සංවර්ධනය කර දැන් අපි මෙන්න මෙහෙම ගමු. ඉස්කෝලේ තියෙනවානේ මේ පුස්තකාලේ. පුස්තකාලේ දැන් යන්නේ මැනුවල් සිස්ටම් එකක්. පොතක් තියාගෙන යන එන පොත් ටික ලියනවා කවුද ගෙනිච්ච කවුද ගෙනාවේ ඒ ඔක්කොම විස්තරي ලියනවා. හරිද? දැන් පුස්තකාලේ තියෙන ওই මැනුවල් සිස්ටම් එක අපි පරිවර්තනය කරන්න යනවා කම්පියුටරයිස් සිස්ටම් එකක් බවට. හරිද? අන්න මොකද්ද අපි කරන්න යන්නේ? එතන තියෙන ගැටලුවට විසඳුමක් හොයන්න යන්නේ. හරිද? හොඳට මතක තියාගන්න ගැටලු විසඳන්න යනකොට අපි ඩෝන් ගාලා එකපාරට ප්‍රෝග්‍රෑමින් වලට යන්නේ නෑ නෑ. ඊට එහා කරන්න දේවල් ගොඩක් තියෙනවා. අන්නේ පද්ධතිය හදන ක්‍රමවේදය තමයි අපි ඉගෙන ගන්න යන්නේ. පියවරෙන් පියවර කොහොමද පුස්තකාලේ සිස්ටම් එක කම්පියුටරයිස් කරන්නේ? ඔන්නක තමයි තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලියක් කියලා අපි කියන්නේ. පැහැදිලිද?
ඔව්. ඒ මම උදාහරණයක් ගත්තේ. ඕක ඕනම සිස්ටම් එකක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු බැංකුවකට සිස්ටම් එකක් හදන්න ඕන. බැංකින් සිස්ටම් එකක්. රයිට්? අන්න එතෙන්දෙත් ඒ සිස්ටම් එක හදන්න ඒ පද්ධතිය බැංක් පද්ධතියේ සිස්ටම් එක හදන්න අපි ක්‍රියාවලියක් තියෙනවා. process එකක් තියෙනවා. ඕක තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. ඒක හොඳට ඔලුවට ගන්න. ඒ process එකේ එක පාර්ට් එකක් ඒ ක්‍රියාවලිය එක පාර්ට් එකක් තමයි මොකද්ද? ප්‍රෝග්‍රෑමින් කියන්නේ. ප්‍රෝග්‍රෑමින් කියන්නේ. අන්න හරි. ඒ ක්‍රියාවලිය එක පාර්ට් එකක් තමයි ප්‍රෝග්‍රෑමින් කියන්නේ. අපි කවුරු හරි ප්‍රශ්නයක් කිව්ව ගමන් ප්‍රශ්නයක් දුන්න ගමන් අපි දඩබඩ ගාලා ගිහිල්ලා කම්පියුටර් ස්ටික් ගෙනල්ලා ඕගාලා ප්‍රෝග්‍රෑමින් කරන්නේ නැහැ. ඊට එහා කරන්න දේවල් එකක් තියෙනවා. තියෙනවා. රයිට් අන්න හරි. දැන් පැහැදිලිනේ? ඔව්. දැන් අන්න එනවා. ඒක නිසා අපි එනවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. මේ වගේ එකක් අහලා තියෙන මොකක් හරි. ඔව්. ඉපති. ඒ කියන්නේ අපි එදිනෙදා කරන දේ අර නිකන් රවුමට කැරගෙනවා. ඒ කියන්නේ අපි උදේට මොකක්ද ඒ? කනවා ආයි කාගේ හරි ජීවන ඉගෙනගෙන තියෙනවද කාගේ හරි? සතෙක්ගේ? ඔව්. කාගේ? සමල්ලෑගේ අන්න හරි. සමල්ලයන්ගේ. තව ගෙම් වගේ ගෙම්බාගේ අන්න හරි. අන්න ජීවන චක්‍රයේ ඒ එක එක අවස්ථාවල මොකද්ද වෙන්නේ කියලා අපි ඉගෙන ගන්නවා. එයාගේ ලයිෆ් සයිකල් එක ජීවන චක්‍රය. ඒ වගේ තමයි මෙන්න මේ පද්ධතියක් සංවර්ධනය කරනකොට එක එක ස්ටේජ් වල මොකද්ද වෙන්නේ කියලා අපි හඳුනා ගැනීම තමයි මේ ජීවන චක්‍රය. නැත්තම් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල්. මොකද? සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ්ස්ටයිල්. ඒක තමයි අපි මේ එකින් එක අඳුර ගන්න යන්නේ. එක එක ස්ථානවලදී මොකද්ද අපි කරන්න යන්නේ කියලා. දැන් ඔලුවට ගත්තද හොඳට? පද්ධති දැන් අපි සංවර්ධනය කරන්න යන විදිය පද්ධතියකට උදාහරණයක් කියන්නේ. පුස්තකාලෙක පුස්තකාල පද්ධතිය. ඒ කියන්නේ මැනුවල් එක අපි කම්පියුටරයිස් කරන්න යන්නේ. හරිද? එතන තියෙන මොකද්ද? ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට අපි විසඳුම තමයි. ඒ විසඳුම හොයන්න අපි පාවිච්චි කරන්නේ කම්පියුටර්ස් කියන්නේ කම්පියුටරයිස් කරන්න යන්නේ. අන්න පද්ධතිය හදන්න අපි දැන් ලෑස්ති. ඒකේ තියෙන පියවර ටික දැන් අපි හඳුනගමු මොනවද කියලා. හරි? පැහැදිලිනේ? ඔව්. right. disconnect වුණොත් ආයි join වෙන්න. හරි. මෙන්න මේවා තමයි ජීවන චක්‍රයේ පද්ධති සංවර්ධනයේ පියවර 6ක් තියෙනවා. පළවෙනි එක තමයි අවශ්‍යතා හඳුනා ගැනීම. identification of requirements. පුස්තකාල පද්ධතිය මම උදාහරණයකට ගන්නම්. හරිද? දැන් ඉස්කෝලේ ප්‍රින්සිපල් කියනවා දැන් මම මේ මගේ තමයි IT කම්පැනි. හරිද? අපි දැන් ප්‍රින්සිපල් කොටේෂන් කෝල් කරලා තියෙනවා කම්පැනිස් කීපයකට. දැන් අපිත් යනවා එකට කොටේෂන් එකක් දෙන්න. ප්‍රින්සිපල් කියනවා මගේ ඉස්කෝලේ පුස්තකාල පද්ධතිය දැන් මැනුවල් සිස්ටම් එකක් තියෙන්නේ. මට ඒක කම්පියුටරයිස් කරලා දෙන්න කියලා. මුලින්ම ප්‍රින්සිපල් නේ ඔක කියන්නේ. නේ? ඊට පස්සේ අපි මොකද කරන්නේ පළවෙනියටම? දැන් අපිට ටෙන්ඩර් එකක් මොකක් හරි අපිට එයා කියනවා හරි ඕගොල්ලෝ මේක කරන්න කියලා. මුලින්ම අපි මොකද්ද කරන්නේ? ඒගොල්ලන්ට ඕන දේ හොයාගන්න. අන්න හරි. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය හරියටම දැනගන්න ඕනද නැද්ද? දැනගන්න. දැනගන්න ඕන.